ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. මම අද මයුර ලංකා තුරුවර්ණ තුලින් ඔබට ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනා හොඳින්ම හඳුනන තවත් ඖෂධීය ශාකයක් වන සේපාලිකා ශාකයේ ඇති ඖෂධීය වටිනාකම ගැන. රැඳී සිටින්න මයුර ලංකා තුරුවර්ණ සමගින්. සේපාලිකා ශාකය බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක්. ඔබ ගෙවත්තේ තිබිය යුතුම වටිනා ශාකයක් තමයි මේ සේපාලිකා ශාකය. ඒ මන්ද කිව්වොත් සේපාලිකා ශාකයේ ඖෂධීය ගබඩාවක් වන නිසා. සේපාලිකා ශාකයේ ඊටමත් සුන්දර ප්‍රසන්න සුවඳක් හමන පුෂ්පයක් හට ගන්නවා ඔබ දැකලා ඇති. මේ මල් සුදු පැහැයකින් දක්නට හැකි. සේපාලිකා මල් රාත්‍රියට පිපී උදෑසන කාලය වන විට පරවි හැලී යනවා. සේපාලිකා මල් බුදුන්ට සහ දෙවියන්ට පිදීම සඳහාද ප්‍රයෝජනයට ගන්නවා. අපි දැන් බලමු මේ සේපාලිකා ශාකය මගින් සුව කළ හැකි රෝග මොනවද කියලා. කැස්ස, ඇදුම, අර්සස්, පණු රෝග, චර්ම රෝග, උණ රෝග, බඩවැලේ රෝග, වාත අමාරු, පිත් රෝග, ක්ෂය රෝගය, දියවැඩියාව යන රෝග සුව කිරීම සඳහා සිංහල ආයුර්වේදයේ සේපාලිකා ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ඇට යන පංචාංගයම ප්‍රයෝජනයට ගන්නවා. සේපාලිකා කොළවල යුස, දද, කුෂ්ඨ යන චර්ම රෝගවලට සහ අක්මාව ආශ්‍රිත ඉදුරුම් සහ අක්මාවේ තැන්පත් විස නැති කිරීමටද යොදා ගන්නවා. තවද සේපාලිකා කොළ යුස මගින් කුඩා දරුවන්ගේ පණු රෝග සහ ආහාර ජීර්ණ පද්ධතියේ හටගන්නා රෝග බොහෝමයකට සේපාලිකා පත්‍ර යුස ගුණ දෙනවා. සේපාලිකා ශාකයේ හටගන්නා බීජ මගින් හිස්සොරු සුව කරන්නත් පුළුවන්. එයට කල යුත්තේ සේපාලිකයට ජලයෙන් අඹරා එයින් ලබා ගන්නා දියර හිසේ ගල්වා හොඳින් සම්බාහනය කිරීමයි. එමගින් හිසේ හටගන්නා හිස්සොරු අවම කරගන්න පුළුවන්. තවද හිසකේ ගැලවී යෑමද එමගින් නැති කර ගැනීමට හැකිවනවා. සේපාලිකා මල් දියවැඩියාවට ගුණගෙන දෙනවා වගේම කාන්තාවන්ගේ ඕසපු වේදනා දුරු කර ගැනීමටද ඉතාමත් කදිම උසුවක්. එයට කළ යුත්තේ මෙයයි. සේපාලිකා ගසේ පරවී වැටෙනා මල් අහුලා එය හොඳින් පිරිසිදු කර භාජනයකට දමා එයට තරමක් රස්නයෙන් සපිරි උණු වතුර ස්වල්පයක් දමා විනාඩි 30ක් පමණ කාලයක් පෙගෙන්නට හැර උදෑසන ඔබ අවදි වූ විගස හිස් බඩය පානය කිරීමයි. ඉතින් මෙම පානය තරබාරු අයටද කදිම ඔසුවක් වනවා. විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕන මෙම පානය දියවැඩියා රෝගීන්ට සහ රාත්‍රියේ නිින්ද නොයන අයටද ඉතාමත් හොඳ ඔසුවක් වනවා. හැබැයි මෙම පානය දිනපතා භාවිතයෙන් වළකින්න ඕන. මෙම පානය සතියකට දෙවතාවකට වඩා නොගන්නේ නම් හොඳයි. කෙසේ නමුත් පළපුරුදු වෛද්‍යවරයෙකුගේ අනුදැනුව ඇතිව මෙය පානය කරනවා නම් ඔබට ගොඩක්ම හොඳයි. හොඳයි, ඉතින් සේපාලිකා ශාකය මගින් කළ හැකි ප්‍රතිකාර තවත් බොහොමයක්ම තිබෙනවා. නමුත් මා එය ඔබට පැවසීමට නොෙමි. එයට හේතුව නම් සිංහල ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ අනුදැනුමකින් තොරව මේ ප්‍රතිකාර නොකළ යුතුයි. මන්ද ඔබට ශරීරයේ නොයෙකුත් ආසාදන තත්වයන් තිබේ නම් මෙම ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසා. මෙම වීඩියෝවෙහි අර්ථය වූයේ සේපාලිකා ශාකයේ ඖෂධීය වටිනාකම ගැන ඔබ දැනුවත් කිරීම පමණි.